කන්නද මේක? මම ගන්න ඉතින්. තියෙන ලොකුම එක ගන්න. අයියෝ. ගන්න. හයි මං ගන්නම්. ඔයා ගන්න. අනේ වලි hina ගස්සන්න නැතුව ගන්න. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉස්කෝලේ නිවාඩු ගාලේ පටන් ගත්තත් එක්කම පුංචි අය ඉල්ලන ආසම කෑමක් හදලා දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ අරන් තියෙන්නේ මෙඩෝලි. ඒත් එක්කම අපිට මේක හදාගන්න ඕන වෙනවා සීනි ග්‍රෑම් 120ක් ඕනේ. ඊට අමතරව සීනි ග්‍රෑම් 30ක් පස්සේ ඕන වෙනවා. එක බිත්තරයක් ඕන වෙනවා. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 250ක් ඕනේ. ඉතින් මේක හදාගන්න ඇත්තටම හරිම ලේසි. අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන කෑමක්. විනාඩි 40ක් වගේ යද්දි අපිට මේක හදාගන්න පුළුවන්. ඊට අමතරව මේකට ඕන වෙන්නේ බේකින් පවුඩර් තේ හැඳි 1/4කුයි වැනිලා තේ හැඳිකුයි. ඉතින් ඔන්න හරියටම මෙඩෝලි ග්‍රෑම් 75ක් මම කිරලා මේ විදිහට ටිකක් ලොකු බෝල් එකකට දාගත්තා. ඉතින් මට හෑන්ඩ් බීටර් එක තියෙන හින්දා මම හෑන්ඩ් බීටර් එකෙන්ම මේක විස් කර ගන්නවා. ඉතින් ඔයාලට හෑන්ඩ් බීටර් එකක් නැත්නම් ගෑරුප්පුවක් හැන්දක් ඒ වගේ ඕනම දෙයක් පාවිච්චි කරලා මේක චුට්ටක් විස් කර ගන්න පුළුවන්. ඉතින් නිවාඩු කාලේ කියන්නේ ඉතින් චූටේ ගෙදර ගැවසෙන කාලෙනේ. ඉතින් එක දේවල් ඉල්ලනවා. ඉතින් ඉල්ලපු එකේ ඔන්න පළවෙනි දේ තමයි මේ හදන්න ලෑස්ති වෙන්නේ. දැන් මම මේකට මේ දාගත්තේ සීනි ග්‍රෑම් 120. ඉතින් සීනි ටික ඔයාට ග්‍රයින්ඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැට අඩු සීනි එකක් පාවිච්චි කරනවා නම් ටිකක් ලේසියි. ඉතින් සීනි ටිකක් දාලා මේ විදිහට ආපහු හොඳට විස් කර ගන්නවා. දිගටම මේක ක්‍රීම් එකක් උනේ නැහැ. ඒ නිසා මම මේකට බිත්තරෙත් එකතු කරගත්තා. එතකොට ඉක්මනට සීනි ටික දිය වෙනවා. එහෙම කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බිත්තරෙත් එකතු කරගත්තයින් පස්සේ ආපහු මේ විදිහට අපි මේක ටිකක් විස් කර ගන්න ඕනේ. ඉතින් ඔයා හැන්දක් පාවිච්චි කරනවා නම් හැන්දකින් හොඳට මේක කවලම් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ හොඳට විස් කරගත්ත සීනි බටර් ඒ වගේම අපි දාපු බිත්තරෙත් දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මම මේකට දාගන්නවා වැනිලා තේ හැන්දක් වගේ දාගන්නවා. ඔයාලට කැමති නම් මේකට මේ වෙලාවේදී කහපාට කලරින් චුට්ටක් එකතු කරන්න පුළුවන්. ඒ වුණාට මම නම් එකතු කරේ නැහැ. එහෙම එකතු කරේ නැහැ කියලා පාටේ අඩුවක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ලස්සන පාටකට එනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නේ පාන් පිටි ග්‍රෑම් 250කට තමයි එකතු කරගන්නේ. පාන් පිටි ග්‍රෑම් 250 ඒකට පාරම එකතු කරගන්න ගොඩක් ලේසියි. චුට්ටු මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම මේ පාන් පිටි ග්‍රෑම් 250ට අර මං කලින් කිව්ව බේකින් පවුඩර් තේ හැඳි එකමාර දාලා හොඳට පාන් පිටි ටික හල්ලලා ගත්තේ. මේ විදිහට පාන් පිටි ටික දාලා කඩේට කවලම් කරගන්න. ඔයාලට මේක ගොඩාක් රසට ගෙදෙද්දි ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ හින්දා try කරලා බලන්න. ඉතින් මේක හදාගන්න දන්න අයත් ගොඩක් ඇති. මෙන්න මේ විදිහට පාන් පිටි ටික ඔක්කොම එකතු කරගත්තයින් පස්සේ මේක අතේ ඇලෙන්නේ නැති බෝලයක් ගන්නට අපි හදා ගන්න ඕනේ. ඇලෙනවා නම් ඔයාට දියාරු ගතිය වැඩි වගේ හිතෙනවා නම් තව පාන් පිටි චුට්ටක් එකතු කරගන්න. සාමාන්‍ය මේ සැහැන්දක් වගේ එකතු කරගද්දී ඇලෙන්නේ නැතුව අර ප්‍රමාණවල හරියටම ගත්තා නම් ඇලෙන්නේ නැතුව හදාගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී මේක හැන්දෙන් කවලම් කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලට පුළුවන් අතින් මේක හොඳට අනලා බෝලයක් වගේ හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත බෝලේ. දැන් අපි මේක චූටි කෑලි වලට කඩා ගන්න ඕනේ. මම මේකෙන් හරියටම චූටි බෝල 15ක් හදාගත්තා. ඉතින් මේ බෝල හදාගෙන ඉවර වෙද්දී ඔයාගේ oven එක ප්‍රීහීට් වෙන්න දාගන්න ඕනේ. මම සාමාන්‍ය පාවිච්චි කරේ මගේ oven එකේ නම් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරා. ඒ උෂ්ණත්වයෙන්ම මේක බේක් කරගන්නේ විනාඩි 20ක්. ඉතින් මේ තියෙන හදාගත්ත බෝල ටික. ඉතින් මේ වෙලාවේදී තමයි මම oven එක ප්‍රීහීට් වෙන්න දාගත්තේ. ඉතින් මේ වෙලාවේ ඔයා මේ වගේ පැතිලි තැටියකට ඔයිල් පේපර් එකක් දාලා ලෑස්ති කරගන්න.
ඉතින් දැන් නම් ඔයාලට තේරෙනවා ඇති මොනවද මං හදන්නේ කියලා. ඉතින් අපි හදාගත්ත බෝලයක් මෙන්න මේ විදිහට අල්ලට අරගෙන මේ හැඩේ අරගෙන ඊට පස්සේ අපි මේකේ වතුර චුට්ටක් මේ විදිහට ගා ගන්නවා. ඊට පස්සේ අර මං කලින් කිව්වේ තව සීනි ග්‍රෑම් 30ක් විතර අපිට ඕන වෙනවා කියලා. අන්න ඒ සීනි ටික අරගෙන මෙන්න මේ විදිහට මේකේ හොඳට සීනි ටික තවර ගන්න ඕනේ. ඉතින් අර වතුර ගාපු නිසා හොඳට සීනි ටික මේකට අල්ලනවා. ඉතින් ওই විදිහට ඔක්කොම ටික ලෑස්ති කර ගන්න ඕනේ. මේ තැටිය මම හරියටම 12ක් තියාගත්තා. ඉතුරු තුන මම වෙනම චූටි තැටියකට තමයි ගත්තේ. ඉතින් ඔන්න අපේ චූටි දුවනම් මට නිවාඩු කාලේ යාට පුළුවන් විදිහට උදව් කරන්න පටන් අරන් දැන් අපි මෙන්න මේ හදාගත්ත ටික oven එකට දාගමු හරියටම විනාඩි 20ක් යනකම්. ඔන්න ඉතින් හදන්න ගත්ත භාජන ටික ඔක්කොම අපේ දෝණි හොදනවා. මොකද එයාට ටීචර් කිව්වලු නිවාඩු කාලේ අම්මලාට පුළුවන් තරම් හෙල්ප් කරන්න කියලා. ඉතින් ඒක තමයි එයා ඔය කරන්නේ. ඇත්තටම දරුවන්ට මෙන්න මේ වගේ චූටි චූටි වගකීම් දුන්නාම එයාලා චූටි කාලේම මේ දේවල් වලට හුරු වෙනවා. ඔන්න ඉතින් විනාඩි 20ක් ගියා. ඔයාලට පේනව නේද මොනවද මං හැදුවේ කියලා? මං අද හැදුවේ ඥාන කතා. ඉතින් ඇත්තටම හරිම ලස්සනට රසට සොෆ්ට් එකට තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න හරිම ලේසි. ඒ වගේම හරිම රසයි. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට ආපහු හම්බ වෙමු. ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න. බඩගිනි අම්මේ බඩගිනි